ශ්‍රී මහා බෝධිය සෙවණේ ඇති ප්‍රාර්ථනා බෝධිය. මෙය සුදු හඳුන් ගසක් වන අතර මෙයට ප්‍රාර්ථනා බෝධිය යනුවෙන් නම ලැබී ඇත්තේ ඔබ යම්කිසි ප්‍රාර්ථනාවක් මෙම ගස පිරිමැද සිදු කිරීමෙන් එය එලෙසම සඵල වන බවට විශ්වාසයක් පවතී. ඒ වගේම දරුඵල විභාග සමත් වීම, ඒ වගේම විදේශගත වීම, ලෙඩ රෝග ආදී සියලු දෑ සඳහා මෙහි ගොස් ප්‍රාර්ථනා කිරීමෙන් එය සඵල වන බවට විශ්වාසයක් පවතී. ඒ වගේම තවත් ජන කතාවක් වන්නේ රුවන්වැලි මහා සෑය සෑදීමට දුටුගැමුණු මහරජතුමාට වස්තුව හිගවීමෙන් මෙහි පැමිණ එම කන්නලව්ව කළ හේන් මෙම ගහේ පත්‍ර රන් පත්‍ර බවට පත්වී එම ධනය සපයා ගැනීමට හැකි වූ බවයි. මේ සියලු දෑම ජනප්‍රවාද වන අතර නිසි තීරණය ගැනීම ඔබ සතු වේ. මෙහි බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙම ගස පිරිමැද යම්කිසි ප්‍රාර්ථනාවක් කළහොත් සඵල වන බවයි. එම නිසා එම සිදුවීම එලෙසම අත්විඳපු පුද්ගලයන් සිටින බැවින් එය බැහැර කිරීමටද අපිට හැකියාවක් නැත. එහෙත් මෙහි සත්‍ය අසත්‍යතාව ඔබ විසින්ම තේරුම් ගත යුතුයි. මන්ද මෙය ශ්‍රී මහා බෝධි සෙවණේ පවතිනා සුදු හඳුන් ගසක් බැවිනි. මන්ද ශ්‍රී මහා බෝධිය බුදුරජාණන් වහන්සේට බුදු වීමට සෙවණ දුන් වෘක්ෂයයි.